කාන්ති නංගී කවුරුත් නැත්ද ගෙදර? කුසුම නැන්දනේ. එන්න නැන්දේ. කෝ පුතේ අම්මා නැද්ද? අම්මා කඩේට ගිහින් එන්න ගියා. දැන් එනවා ඇති. අම්මා එනකන් එන්න නැන්දේ. ගේ ඇතුලෙන් වාඩි වෙන්න. මම මේ සීටු සල්ලි මතක් කරන්න කියලා ආවේ. දුවලගේ වෙඩින් ෆොටෝ එක අනේ ලස්සනේ පෙරුවා. කොහෙන්ද පුතේ ඇඳුවේ? අපේ ගමේ සැලුන් එකකින් ඇඳුවේ. දුවලයි ගමේ නේද? දවස් දෙකම ලස්සනටම තියෙනවා. දෙවෙනි දවසේ නලල් තැල්ල තියලා පළවෙනි දවසේ වේල් එක දාලා නේද? නැන්ද වාඩි වෙලා ඉන්නකෝ මම නැන්දට බොන්න තේ ටිකක් හදාගෙන එන්නම්. දුවේ. දුවගේ අතින් බොමුකෝ බලන්න තේකුත්. තේ එකක් බීලා ඉමු නැන්දේ. දැන් අම්මා මගේ එනවා ඇති. අම්මා එනකන් නැන්ද තේ එකක් බීලා ඉන්නකෝ. බීලා බලන්නම්කෝ දුවගේ තේ එකේ රස. දුව දැන් මෙහෙට ඇවිල්ලත් අවුරුද්දක් විතර වෙන්න එනවා නේද? ලබන මාසෙට අවුරුදු 2ක් වෙනවා නැන්දේ. තාම මොකුත් ආරංචියක් එහෙම නැද්ද? මොකද්ද නැන්ද මට තේරුන්නේ නැහැ. නෑ මම මේ ඇහුවේ ඉතින් මේ දරුවෙක් එහෙම තාම හදාගන්න කැමැත්තක් එහෙම නැද්ද? තාම අපි ඒ ගැන හිතුවේ නැහැ නැන්දේ. දැන් ඉතින් බැඳලත් අවුරුදු 2ක් විතර වෙන්නේ නේකේ. මොකෝ ඉතින් දැන් දරුවෙක් හදාගත්තා නැත්තම් පහු වෙනකොට කොහු වෙනවා. ඒකට අපේ ලේ කසාද බඳලා ඇවිල්ලා මාස 3ක් යනකොට දෙයනේ කියලා දරු පැටියෙක් බඩට ආවනේ. ඒකටත් වාසනාව තියෙන්න ඕන. හැමෝටම දරුවෝ හදන්න බෑ. තාම අවුරුදු 2ක් ගිහිල්ලා දුවට දරුවෙක් නෑ කියලා කියන්නේ. දරුවෝ නැත්ත දන්නේත් නැහැ. එහෙම නෑ නෑනේ. හස්බන්ඩ් මායි තාම දරුවෙක් ගැන හිතුවේ නැහැ. ඉස්සරහට බලමුකෝ. ඉතින් අපිට ඔව හංගන්න ඕනේ නෑ. එහෙම දෙයක් නම් මට කියන්න. මං දන්න හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා. මං දුවට මුණ ගැස්සලා දෙන්නම්කෝ. ඕන්නම් මං දුව එතනට එක් කරගෙන යන්න. අනේ මේ නැන්දේ මට කියලා මේ තේක ඔළුවෙනාව ගන්න නැතුව ආපු වැඩේ කරගන්න විදිහකුත් නැත්තම් දෙයනේ කියලා යන්න මට පව පුරවන්න නැතුව. ආව මෙතන ළමයි හදන්න කියන්නේ. මටයි මිහෙට නැති අමාරුවක් නෙමෙයි කොහෙවත් යන ගෑනුන්ට තියෙන්නේ. අම්මා දැම්ම එන එකක් නැති වෙන්නේ. මං එනං ගිහින් එන්නම් පුතේ. අම්මා ආවොත් කියන්නකො සීටු සල්ලි පල්ලෙහා කඩෙන් තියන්න කියලා. මං ගිහින් එන්න.